ඩොලර්ස් වලින් පරිත්‍යාග කරන කඩේට විශේෂ account එකක් තියෙනවා. තුෂාර් රොඩ්රිගෝ මහත්මයා. එයා තමයි overall coordination කියලා තියෙන්නේ. ද්‍රව්‍යමය ආධාරයක් ගන්න පුළුවන්. කාටද දෙන්නේ? මොකද tax ගෙවනවද? අපි කොහොමද යන්නේ? clearance කරගන්න පුළුවන්ද? තියෙනවා. financial donation and contribution යටතේ. hello සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම පිළිගන්නවා ලන්ඩන් අපි YouTube channel එකට. අද නොවැම්බර් 28. ඉතින් අපි හැමෝම දන්නවා ලංකාවේ තියෙන තත්ත්වය කාලගුණ විපර්යාසයත් එක්ක කාලගුණ වැස්ස ගම් වතුරත් එක්ක නායම් එක ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා අපේ සහෝදර ජනතාව. ඉතින් අපි ගොඩක් සෝෂල් මීඩියා වල අපි දැක්කා මේක ෂෙයා කරා. දැන් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙන ඊට වැඩි යමක් කරන්න. මොකද ඇත්තටම විදේශගත ශ්‍රී ලාංකික විද්‍යාව අපිට ගොඩක් හිතට අමාරුයි. මොකද අපිට ගිහිල්ලා ශ්‍රමයෙන් මේ දායක වෙන තත්ත්වය ගොඩක් අඩුයි. ඉතින් අවස්ථාවක් ලැබිලා තියෙනවා වගේ මුදලින් ඒ වගේම මැටීරියල්ස් වලින් බඩු භාණ්ඩ වලින් ශ්‍රී ලංකාව සහ සම්බන්ධ වෙන. ඉතින් ඇත්තට මේ වගේ දෙයකට ලොකුම ගැටලුවක් තමයි කොහොමද මේවා සම්බන්ධ වෙන්නේ කියන එක. හරි විදිහට නිල වශයෙන් ඇත්තටම අවශ්‍ය කට්ටියට යන්න පුළුවන් වෙන කොහොමද මේ මාර්ගයක් හදන්නේ කියලා. ඉතින් මේකේ පළවෙනි පියවර විදිහට ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ වෙලා විශේෂ බැංකු account 3ක් පළ කරලා තියෙනවා. ඒ කියන්නේ විස්තර. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒ ගැන කතා කරමු. ඇත්තටම මෙතෙන්දී පුළුවන් මේ ඔයගලන්ට තනියෙන් හරි සංවිධානයක් වශයෙන් හරි එකතු වෙලා මේකට අරමුදල් ගන්න. එතකොට ආණ්ඩුවෙන් මේ කියලා තියෙනවා විනිවිදභාවයෙන් යුතුව මේවා නිසි පරිදි වැඩවලට ගන්නවා කියලා. ඇත්තටම පොඩි දෙයක් يعني සාමාන්‍ය ගම් වතුරක ආවොත් ඉතින් දවස් දෙක තුනකින් ගෙවල් ටික සුද්ධ කරා මේ back to normal සතිය. නමුත් මේක ඇත්තටම බලන් ගියාම සුනාමියක් වගේ. අපි සමහර වීඩියෝස් ටිකක් අපි දානවා සමහර ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් මේක මාස ගානක යනවා ඇත්තට මේ මිනිස්සුන්ට රිකවර් වෙන්න. සාමාන්‍යයෙන් ඒ ගෙවල් කැඩිලා මේව කළා තමන්ගේ මේ ආදායමක් තියෙන ෆැක්ටරියක් වෙන්න පුළුවන් පුංචි වැඩපොළක් වෙන ඒව කඩලා බින්දලා ගිහිල්ලා. ඉතින් ගොඩාක් අසරණ වෙලා තියෙනවා. සුනාමිය ඇත්තටම මුහුදු බඩ ප්‍රදේශ. නමුත් මේ මුළු රටේම ජනතාව අසරණ වෙලා තියෙනවා. ඉතින් අපිට ඕන හැමෝටම උදව් කරන ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒක මේකේ මේ මම ස්ක්‍රීන් එකේ මේවා ටික දාන්නම්. ඒක මම කියන්නම්. ඉතින් විශේෂයෙන් USD US ඩොලර්ස් වලින් පරිත්‍යාග කරන කඩේට විශේෂ account එකක් තියෙනවා. account එකේ නම තමයි Central Bank of Sri Lanka. ඒකේ account number එක 0.2.8.35.14 ස්ක්‍රීන් එකේ දානවා. ඊළඟට තව shift code කියලා තියෙනවා. අතම international bank දානකොට මෙන්නම කෝඩ් එකක් ඉල්ලනවා. ඒක තමයි මේ capital වලින් තියෙනවා CBCELKLX කියලා. ස්ක්‍රීන් එක යනවා. එතකොට මේකේ ඇත්තටම බැංකුව තමයි Federal Reserve Bank New York. මේක විශේෂ බැංකුව. මේක ලංකාවේ වෙන New York වල තියෙන බැංකුවක් තමයි මේ විදිහට තියෙන්නේ. ඊළඟට Swift code for beneficiaries bank. ඊළඟ තව කෝඩ් එකක් යනවා FRNYUS 33. එතකොට ওই විදිහට තමයි මේක දාන්න පුළුවන් USD account වලට. මේ ඒක දාලා තියෙනවා. ඉතින් ඊළඟ තව විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒකේ සටහන් తీරුවේ credit to DST dollars account 45013 ලෙස සඳහන් කරන්න කියලා. ස්ක්‍රීන් එකේ දාන්න. මොකද එතකොට මම හිතන්නේ ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් මොකටද මේ යන්නේ කියලා. ඊළඟට ඒ ඩොලර්ස් වලින් ඊළඟට වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් පරිත්‍යාග කරනක තවත් account එකක් තියෙනවා. එතකොට මේක ඇත්තටම මේක තියෙන්නේ ලංකාවේ. මේකේ තියෙන බැංකුව තමයි Central Bank of Sri Lanka. ඒතර account එකේ නම සඳහන් කරලා තියෙන Deputy Secretary to Treasury. ඊළඟට ඒකේ account number එක තියෙනවා 5.516. ඒ වගේම swift code එකක් තියෙනවා පිටරින් යවනවා නම් CBCELKL XXX. ඒතර ඔය විස්තර මම දානවා. ඒතර ඕක තමයි account එක. ඊළඟට තවත් එකක් තියෙනවා දේශීය පරිත්‍යාගශීලීන්ට පුළුවන් තවත් විදිහකට දාන්න. ඒ කියන්නේ සමහරවිට දැන් ඕලා මෙහි ඉඳගෙන සම්පන්නේත් වගේ එහෙම දෙයකින් අපිට සම්බන්ධ වෙන්න නැත්නම් ලංකාවේ ඉන්න කට්ටිය සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි ශ්‍රී ලංකාවට යවල එහෙ කාටිය දාන්න පුළුවන්. ඒතර ඒක තමයි account name එක තමයි Deputy Secretary to Treasury. ඊළඟට ඒකේ account number එක තමයි 2.66450. ඒතර ඒක තියෙන්නේ Bank of Ceylon. ඒතර ටිකක් මම ඉක්මනට ගියා. ඒතර ඔය වගේ account 3ක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම මේ information ඔයගොල්ලෝ share කරගන්න. මොකද මේ information ගොඩක් text format එකට විදිහට මෙහෙම පැහැදිලි කරාම මම හිතන්නේ කට්ටියට පැහැදිලි කරගන්න ලේසි. ඉතින් ඒ වගේම මේ තව ඉස්සරහට දැන් මේ වීඩියෝ එකේ අපි තව විශේෂ ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් information ටිකක් මේ විදේශ අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා. අපි ඒකත් බලමු. ඉතින් ඒ වගේම මේ ඇවිල්ලා රජයෙන් නිකුත් කරපුවා. දැන් අපි ඉස්සරහට මොන රටේ හිටියා සංවිධානය වෙලා
ඔයගොල්ලෝ එකතු වෙලා ෆන්ඩ් රේසින් කරනවා. එහෙම මොන හරි තියෙනම් මේ වීඩියෝ එකෙන් කමෙන්ට් කරන්න. අපි එකතු කරලා තනි වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඉතින් මොන රටේ හිටියත් අපි එකතු වෙලා කරොත් ඇත්තම ශ්‍රී ලංකා ජනතාවට සේවයක් ගන්න පුළුවන්. හරි. මේ බැංක් account එක තවත් විස්තරයක් තියෙනවා. අපි ඒ කොටස මම කිව්වා වගේ දැන් මං ගාව තියෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිවේදනයක්. ඒකේ විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා අපිට මේ වගේ දෙයකදී ලොකු ගැටලුවක් තමයි විදේශගතව ශ්‍රී ලාංකික විදිහට කාටද මේ මොන හරි අවශ්‍යතාවයක් වුණොත් මේවා කෝඩිනේට් කරගෙන කාටද කතා ගන්න. අතනින් මෙතෙන්ට යන්න කියනවා මෙතෙන් නමුත් දැන් නියමිත පරිදි කන්ටැක්ට් පර්සන්ලා තියෙන වගකිය යුතු ආයතන වගේම පුද්ගලයන්ගේ නිලධාරීන් කිහිප දෙනෙක්ගේම විස්තර තියෙනවා අපි බලමු. අතන මේකේ සඳහන් කරලා තියෙනවා මේ විශේෂ ආයතනයක් කෙටි කාලීනව පිහිටවලා තියෙනවා. ඉතින් ඒක එකතු කරලා තියෙනවා එකට සම්බන්ධ වෙලා තියෙනවා විදේශ අමාත්‍යාංශ, විදේශ සේවා කටයුතු අමාත්‍යාංශ සහ සංචාරක අමාත්‍යාංශ. තුනම එකතු කරලා හොඳ කෝඩිනේෂන් එකක් විදිහට එක යුනිට් එකක් හදලා තියෙනවා. ඒක ඉමර්ජන්සි යුනිට් එකක් විදිහට හදලා තියෙන. ඒතර ඒකේ දාලා තියෙනවා head of unit. ඉතින් මොන හරි ගැටලු තියෙනම් කතා කරන්න ඔයගලන්ට ඉස්සරහට කොහොමද උදව් කරන්න කියලා කතා කරන්න පුළුවන්. තුෂාර් රොඩ්රිගෝ මහත්මයා. එයා තමයි overall coordination කියලා තියෙන්නේ. එයා director general. ඉතින් එතුමාගේ WhatsApp නම්බරේ මේ ගොඩක් වැදගත්. මොකද පණිවිඩයක් යවලා අපිට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් 0.94යි 70යි 78යි 87යි 77යි 8 94යි 70යි 78යි 87යි 77යි 8 WhatsApp නම්බරේ ස්ක්‍රීන් එකේ යනවා. ඒ වගේම ඊමේල් එකක් තියෙනවා. ඊළඟ තවත් මාත්මයක් ඉන්නවා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මහරූෆ් මෂීද් මහත්මයා. එතකොට එතුමාගේත් WhatsApp නම්බර එක තියෙනවා 0.94යි 77යි 15යි 02යි 797. ඒතකොට ඒ නම්බරෙත් මම ස්ක්‍රීන් එකේ දානවා. ඉතින් මේ වයින් අතරම දැන් මේ ගොඩක් කාර්යබහුල නිලධාරීන් නිකන් විස්තර නම් කතා කරනවා කෙටියෙන් මැසේජ් එකක් දාන්න සමහර ඒගොල්ල මේ අපව ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ වගේම තවත් අපිට ගැටලුවක් තමයි මේ වගේ දේවල් වල සමහර මොන හරි ද්‍රව්‍යමය ආධාරයක් ගන්න පුළුවන්. කාටද දෙන්නේ? ඔයාලට ටැක්ස් ගෙවනවද? අපි කොහොමද යන්නේ? ක්ලියරන්ස් කරගන්න පුළුවන්ද? හරි ගැටලු නේද? අපි දන්නේ අතෙන්ට කතා කරනවා. ඉතින් හොඳ නම්බර එකක් තියෙනවා clearance of relief equipment or material. ඉතින් ඒ යටතේ තියෙනවා Director General සුගීෂ්වර ගුණරත්න මහත්මයා. ඉතින් එයා WhatsApp නම්බරයක් තියෙනවා 0.94යි 702යි 33යි 85යි 91. 0.94යි 702යි 33යි 85යි 91. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. එතකොට ඒ මත සම්බන්ධ වුණාම අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තවත් නමක් තියෙනවා Deputy Chief of Mission දිනෝෂා සමරසිංහ මහත්මිය. එතකොට එතනත් WhatsApp නම්බර එකක් තියෙනවා 0.94යි 77යි 37යි 08යි 408. මේ නම්බර ගොඩක් වැදගත්. මොකද එතකොට එතනින් යොමු කරයි අදාළ ස්ථානයට හරි අදාළ නිලධාරීන්ට හරි. ඉතින් දැන් අපි දුන්නා මේ account details දුන්නා. ඉතින් ඒ ගැනත් මොන හරි ගැටලු හරි ඔයගේ අදහස් හරි මොකද වෙන්නේ කියලා හරි ඔයගොල්ලෝ දැනගන්න හොරයි විස්තර දැනගන්න තවත් ඒකට සම්බන්ධ නම්බරයක් තියෙනවා financial donation and contribution යටතේ MGMP ගුණතිලක මහත්මයා chief accountant එතුමාගේ mobile number එකක් තියෙනවා 0.94යි 71යි 44යි 16යි 421. මම කියනවා 0.94යි 71යි 44යි 16යි 421. ඉතින් ওই නම්බරේනොත් කතා කරන්න පුළුවන්. තවත් නම්බර තවත් තියෙනවා තරංගා දිල්හානි මහත්මිය. එතකොට එතනත් ඒ නම තියෙන්නේ Deputy Director Budgetary Control. එතකොට එතනත් WhatsApp නම්බර එකක් තියෙනවා 0.94යි 77යි 35යි 64යි 188. ඉතින් මේ නම්බර ඒ අන්තිම කිව් දෙක ඇත්තටම financial and donation contribution යටතේ. ඉතින් ඔයගලන්ට කතා කරන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනම් මොනවද දැනගන්න විස්තර. ඉතින් ඇත්තටම මේ නම්බර ගොඩක් වැදගත්. විශේෂයෙන්ම වගකීමෙන් පාවිච්චි කරන්න. මොකද ගොඩක් කාර්යබහුල නිලධාරීන් ඉතින් අවශ්‍ය දේවල් විතරක් කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ එංගලන්තේ ඉන්න කෙනෙක් නම් ශ්‍රී ලංකා මහා කොමස්කාරිස්කාරය ලන්ඩන් වලින් තවත් WhatsApp නම්බර එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි Brigadier Dilanth Fernando. ඒ කියන්නේ මේ මහතා සම්බන්ධ කරගන්න පුළුවන් fundraise
වගේම රිලීෆ් එෆෙක්ට් වලට ඒ වගේ දේවල් ගැන කෝඩිනේෂන් එකක් ගන්න කතා කරගන්න පුළුවන්. ඉතින් WhatsApp නම්බර එකක් තියෙනවා 0044යි 74යි 38යි 77යි 67යි 36. මත තියාගන්න 0044 94 නේ මොකද එංගලන්ත නම්බරයක් නේ. ඉතින් මේ මහතත් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ඉතින් ඔය විස්තර තමයි අද කතා කරේ. ඉතින් කෙටි වීඩියෝ එකක්. ඉතින් ගොඩක් මේ කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේක සති ගාණක් මාස ගාණක් යන්න පුළුවන් මේ වගේ එෆෙක්ට් එකක්. මොකද ලොකු කාලයක් යන පාරවල් කැඩිලා මේව කළා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පහසුකම් ගොඩක් අඩුයි. ඉතින් මුල කාලේ ඇත්තටම කෑම බීම තමයි තියෙන්නේ. නමුත් ඉන් එහාට ඊට වැඩිය දෙයක් තමයි මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. ඉතින් තවත් එකක් විශේෂයෙන් ඕගොල්ලෝ මුදල්මය පරිත්‍යාග කරනවා නම් නිල වශයෙන් පිළිගන්න පුළුවන් එහෙම තැනක තරහ පරිත්‍යාග කරන නැත්නම් ඒ නිසා තමයි මේ ටෙලිෆෝන් නම්බර මේ ගිණුම් අංකත් ඉදිරිපත් කරේ. මොකද මේ ඉතින් මේ අවස්ථාවේදී ඒ වගේ ප්‍රයෝජන ගන්න පුද්ගලයෝ ඉන්නවා. ඉතින් අපි අතට කනගාටුයි. ඉතින් ඒගොල්ලන්ට උදව් කරන්නේ නැතුව තමන්ගේ නිල වශයෙන් සම්බන්ධ වෙලා අවශ්‍ය විදිහට හරි විදිහට මුදල් තමන්ගේ අමාරුවෙන් මේ අපකන සල්ලිනේ තම හැමෝගෙම ඒවා අවශ්‍ය විදිහට යවන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපි ඉස්සරහටත් ඔයගෙන ඒ වගේම තවත් දෙයක් මේ වගේ අප්ඩේට් අපි ගොඩක් දෙන්න පුළුවන් ලන්ඩන් අපි Facebook page එක මෙතනින් දාන්නම්. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න මොකද වීඩියෝ එකක් කරන්නට වැඩිය අපිට ලේසි කෙටි ඉක්මනට අප්ඩේට් දෙන්න පුළුවන් විස්තර දෙන්න පුළුවන් මේ අපේ Facebook page එක. ඉතින් ඔයගොල්ලෝ සම්බන්ධ වුණ නැත්නම් ඒකට සම්බන්ධ වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරගමු. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ලංකාවේ කාලගුණේ ඉක්මනට යටතට පත් වෙලා ඒ වගේම ජන ජීවිතයත් ඉක්මනට යටතට පත් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අපි පුළුවන් විදිහට එකතු වෙලා සපෝට් එකක් දෙමු. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ජය වේවා හැමෝටම.